හරි අයිබෝන් හැමෝටම ඉතින් ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ එනවා සාමාන්‍යයෙන් ගණන් 6ක් කියන. ඒතකොට ඒකෙන් ගණන් 4ක් වගේ ඔයාලා හදන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් සමහර ගණන් දිනවා හරිම ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. ඒ වගේ ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් එකක් තමයි Photoshop. මොකද අපි ඒක කම්පෙයාර් කරොත් වෙබ් ඩෙවලොප්මන්ට් වගේ ගානක් එක්ක බලද්දී Photoshop කියන්නේ ගොඩක් ලේසියි. ඔයාලා ප්‍රැක්ටිස් කරොත් ඔයාලා ගොඩ දාගන්න පුළුවන්. හරි. YouTube වීඩියෝ බලලවත් එහෙම නැත්නම් ඔයාලගේ ලෙක්චර් එක විතරක් අහගෙන ඉඳලවත් Photoshop ගොඩ දාගන්න බෑ. ඇත්තටම Photoshop ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරොත් ඔයාලට මේක හරිම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද අපි සාමාන්‍ය දේක් පාඩම් කරනකොට වඩා ඉක්මනට අපිට ප්‍රැක්ටිකල් අපි කරන දේක් අපිට මතක තියාගන්න හරිම ලේසියි. හරි. මේක මුලින්ම හොඳට ඔලුවට දාගන්න ඕනේ. ඔලුවට දාගත්තොත් ඔයාලට හරිම ලේසියෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ වීඩියෝ එකක් මම කලිනුත් කතා කරලා තියෙන ප්‍රශ්නයක් කතා කරලා තියෙනවා. හැබැයි මේකේ මම ටිකක් වෙලාව අරගෙන වැඩිපුර එක්ස්ප්ලেইন කරනවා. මොකද ගිය පාර කලබලෙන් කරේ. ඉතින් මේකට ටිකක් වෙලාව අරගෙන ටිකක් වැඩිපුර එක්ස්ප්ලেইন කරලා කියලාෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න අනිවාර්යෙන්ම ගියාම බලන්න මැෂින් එක වැඩ කරනවද කියලා, හරියට Photoshop වැඩ කරනවද කියලා බලන්න. ඒ දේවල් බලලා වැඩේ පටන් ගන්න. එතකොට මම ඉස්සරහට කියන්නම් ගාන කරගෙන යද්දී හදිස්සියේ හරි මැෂින් එක වැඩ කරන්නේ නැති වුණොත් මොකද කරන්න කියන එකත් මම ඔයාලට කියාගෙන යන්නම්. හරි. අපි බලමු. මෙන්න එහෙම තමයි අපිට දීලා තියෙන්නේ මුලින්ම. මේ වගේ දීලා තියෙන බර්ත්ඩේ කාඩ් එකක්. ඒතකොට බර්ත්ඩේ කාඩ් එක හදන්න තමයි අපිට මේ ගාන කියන්නේ. හරි. එතකොට මෙයාලා අපිට දීලා තිනවා එක්සෑම් එකෙන් දීලා තිනවා අපිට මෙන්න මේ වගේ ෆෝල්ඩර් එකක්. හරි. එතකොට ඒකේ PSD ෆයිල් එකක් තියෙනවා. බටර්ෆ්ලයි, කේක්, ෆ්ලවර්, මේ වගේ ෆ්ලවර් 2 කියලා එකක් තියෙනවා. ප්‍රේම් කියලා එකක් තියෙනවා. මේ වගේ ඉමේජස් ටිකක් දීලා තියෙනවා. ඒ වගේම PSD ෆයිල් එකක් දීලා තියෙනවා. අපි හදන්න ඕනේ මොකක්ද කියලා අපිට Word document එකක් දීලා මේ PDF එකක් දීලා තියෙනවා. හරි. එතකොට ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ Photoshop ෆයිල් එකක්. එහෙම නැත්නම් PSD ෆයිල් එකක් විදිහට අපි හඳුන්වනවා. මේවා version ඔයාලගේ version එක අනුව මේක පෙන්වන විදිහ වෙනස් වෙනවා. හැබැයි වැඩි වෙනස් වෙන්නේ නැහැ. ගොඩක් කරාට නිල් පාටින් මේ වගේ PS කියන PSD කියන කොට් ටිකත් එක තමයි එන්නේ. හරිම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට ඔයාලට මේක තවදුරටත් ඔයාලා කන්ෆර්ම් කරගන්න පුළුවන් PSD ෆයිල් එකක්ද කියලා. ඔයාලා රයිට් ක්ලික් කළා ඔයාලා යන්න properties. හරි. properties කියලා ඒකේ details යන්න. details ගියාම මේ උඩින්ම තියෙන name කියන එක. එතකොට මේකේ මේ ෆයිල් එකේ නම තමයි birthday card. එතකොට ෆයිල් එක්ස්ටෙන්ෂන් එක තමයි PSD. ඒ කියන්නේ මේක PSD ෆයිල් එකක්. හරි. එතකොට අපි මේ ඉමේජ් එක බලමු. ඉමේජ් එක උඩ ක්ලික් කරා, රයිට් ක්ලික් කරා, ඒකේ properties ගියා. details ක්ලික් කරා. අපි බලමු මේ name. name එක මොකද? butterfly gif එකක්. එතකොට ෆයිල් එක්ස්ටෙන්ෂන් එක gif. හරි. අපි මේකත් බලමු. මේ වගේ දේවල් ඔයාලා ඉගෙන ගන්න ඕන හරිම ලේසි. මේකෙත් properties යන්න, properties ගිහිල්ලා details යන්න. හරි. එතකොට මේකත් gif file එකක්. හරි. එතකොට අපි මේක බලමු frame කියන එක. properties ගියා, details ගියා. දැන් අපිට පුළුවන් මේ general එකෙත් පෙන්වනවා මේක gif file එකක් කියලා. හරි. දැන් මේකෙත් බලමු. properties ගියා, general වල මේ PSD ෆයිල් එකක් කියලා පෙන්වනවා. හැබැයි details වලට ගියාම වැඩේ ගොඩක් ක්ලියර්ලි ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ ඔයාලා ෆයිල් එක්ස්ටෙන්ෂන් එකක් ඔයාලට ඕනම වෙලාවක බලන්න පුළුවන්. සමහරවිට ඔයාලට කියන්නේ අර අපිට ගොඩාක් වීඩියෝ එඩිට් කරන්නත් බෑනේ. ඉතින් ඔයාලට ආපහු වීඩියෝ එක පෝස් කරලා ඔයාලා බලන්න කොහොමද මේවයි අපි ෆයිල් එක්ස්ටෙන්ෂන් බලාගන්න කියලා. හරි. ඒතර මේ වගේ එහෙම බලන්න ඕනෙත් නෑ. ඔයාලට මේ වගේ PSD ෆයිල් එකක් දුන්නම් ඔයාලා කරන්න ඕනේ මේක ඕපන් කරගෙන වැඩ කරගෙන යන එක තමයි කරන්න ඕනේ. අපි බලමු මේක ඕපන් කරලා කොහොමද මේක වැඩ කරන්න කියලා. මේ වගේ PSD ෆයිල් එකක් අපි ඕපන් කරගන්න පුළුවන් ලේස් ක්‍රමයක් තමයි මේක උඩ ඩබල් ක්ලික් කරන්න. හරි. එහෙම නැත්නම් ඔයාලා රයිට් ක්ලික් කරලා ඕපන් කියලා දෙන්න. හරි. ඒක ක්‍රම කීපයක් තියෙනවා. මේක උඩ ඩබල් ක්ලික් කරන එක තමයි ලේසිම වැඩේ. එහෙම නැත්නම් රයිට් ක්ලික් කරා ඕපන් කරා. එතකොට මෙයා Photoshop ෆයිල් එකක් නේ මේක. එතකොට Photoshop එකෙන් ඕපන් වෙනවා. හරි. එහෙනම් මම මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නවා.
හරි. එතකොට මෙන්න මේ වගේ ඕපන් වෙනවා. හරි. canvas එකක් එයාලා දීලා දෙනවා. exam එකට සාමාන්‍යයෙන් canvas මේ දවස්වල දීලා දෙනවා. හරි. පහුගිය විභාග වලට. එතකොට මේ canvas එක මෙතනින් දැන් ඕපන් වුණානේ. මෙතන ඔයාලා පේන චූටි කතිර. මේ කතිර ක්ලික් කරොත් මේක අහබව ක්ලෝස් කරගත්තා. හරිද? එතකොට දැන් ඔයාලගේ එක්සෑම් එකේදී ඔයාලා ෆෝල්ඩර් එක දුන්නාට පස්සේ දැන් ආයෙ ෆෝල්ඩර්ස් දෙන්නේ නැහැනේ. හදිස්සියේ හරි ඔයාලා ෆෝල්ඩර් එකේ වැරදුනොත් ඔයාලා PSD ෆයිල් එක ඔයාලා අර කලබලයට වෙනස් කරගන්න ඒ දේවල් කරගන්න බැරි වෙනවා. ඒකින්ද හොඳම දේ තමයි ඔයාලා දීලා දෙන ක්වෙස්චන් එක ඔයාලා කොපියක් ගන්න. හරි. එතකොට අපිට ෆෝල්ඩර් එකේ කොපියක් තියෙනවා. හරි. ඊට පස්සේ ඒ කොපිය එහෙම්මම තියාගෙන අර දීලා තියෙන ඔරිජිනල් එකේ වැඩ කරන්න. හරි. නැත්තම් කොපි එකේම වැඩ කරත් කමන්නේ. හරි අපි කොපි එකේ වැඩ කරමුකෝ. ඔන්න කොපි එක ඔරිජිනල් ෆයිල් එක තියෙනවා. ඔන්න කොපි එක අපි ඕපන් තියාගත්තා. දැන් කොපි එක ඕපන් කරන්න. දැන් බයෙන් දැන් නැහැ හදිස්සියේ හරි අපිට කොහේ හරි තැනක වැරදුනොත් අර ආපස්සට ගන්න බැරි නම් අපිට පුළුවන් සම්පූර්ණ මේ කරපු ෆෝල්ඩර් එක අයින් කරලා ඔයාලට පුළුවන් ඔයාලටෙන් වැඩේ පටන් ගන්න. මොකද අපි ගාව බෑකප් එකක් තියෙනවා. නැත්තම් ඔගේ එක්සෑම් එකේදී සර්ලගෙන් ඉල්ලගෙන ඒ වැඩේ කරන්න ගියාම ටිකක් වැඩි විපුර වෙලාවක් යනවා. ඒක හින්දා ඔයාලා හැමතිස්සෙම කොපියක් කරගෙන වැඩ කරන්න ඒක හොඳයි. හරි. ඔන්න තව මේක ඕපන් කරගන්න ක්‍රමයක් තියෙනවා. මේ ෆයිල් ගිහිල්ලා ඕපන් දෙන්න පුළුවන්. හරි. මේ උඩ ෆොටෝෂොප් වල තියෙන ෆයිල් ගිහිල්ලා ඕපන් ගිහිල්ලා ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඩවුන්ලෝඩ්ස් වල මම මේක තියෙන්නේ. ඒතර මම මේ බර්ත්ඩේ කාඩ් එක සිලෙක්ට් කරලා ඕපන් කරනවා PSD ෆයිල් එක. හරි. ඒ විදිහට අපිට එක එක ක්‍රම තියෙනවා canvas එක ඕපන් කරගන්න මේ PSD ෆයිල් එකක් ඕපන් කරගන්න. ඉතින් මම කියන්නේ ලේසිම ක්‍රමය ඔයාලා ඩබල් ක්ලික් කරන්න. එතකොට මේක ඕපන් වෙනවා. එහෙම නැත්නම් රයිට් ක්ලික් කරලා ඕපන් වෙනවා. හරි. එහෙනම් ඔන්න මම ඩබල් ක්ලික් කරලා ඕපන් කරගත්තා. එතකොට දැන් අපිට මේ අපි මෙන්න මේ ඕපන් වෙච්ච එකට කියනවා canvas එක කියලා. හරි. එතකොට මෙන්න මේ පැත්තේ ඔයාලට පේනවා දේවල් ටිකක් ඒවට අපි කියනවා layers කියලා. හරි. සමහර වෙලාවට සමහර කට්ටිය මේ work space එක වෙනස් කරගන්නවා. එතකොට දැන් ඔයාලා පුරුදු practice වල යන work space එක නෙවෙයි වෙන්න පුළුවන් සමහර වෙලාවට පේන්නේ. එහෙම වුණොත් ඔයාලා මොකද කරන්න ඕනේ? ඔයාලට පේන මෙන්න උඩ බාර් එකක් තියෙනවා. file, edit, image, layers, type, select, filter, view, plugin, windows help කියලා. හරි. එතකොට ඔයාලා යන්න window කියන එකට. window කියන එකට ගිහිල්ලා ඒකේ උඩින් වෙනවා work space කියලා. හරිද? එතකොට මෙන්න මේ work space එක උඩ අපි mouse එක hover කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ තව panel එකක් open වෙනවා. ඉතින් ඒකෙන් ඔයාලා දාන්න මේ essential කියලා default එකට දාගන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. හරි. එතකොට අපි මේක කියනවා mainly canvas එක කියලා. හරිද? එතකොට මෙන්න මේ side එකෙන් පේනවා අපිට ගන්න පුළුවන් අපේ tools ටික. හරිද? එතකොට අපේ canvas එකේ තියෙනවා tools ටික තියෙනවා. අපි ඉස්සරහට වැඩ කරද්දී මේවා tools ගැන ටිකක් වැඩිපුර කතා කරමු. අපි මුලින්ම මේ අපි අදාළ ප්‍රශ්න විතරක් අදාළ දේවල් ටික අපි මුලින් කතා කරමු. එතකොට මේ උඩම තියෙනවා අපිට බලා ගන්න පුළුවන් පොඩ් ටූල් එකක්. මේක උඩ හෝවර් කරාම mouse එක හෝවර් කරාම ඒක නම් පෙන්නනවා. move tool එක කියලා කියන්නේ අපිට මොනවා හරි දෙයක් එහාට මෙහාට කරන්න ඕන නම් move tool එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. එතකොට move tool එක කියන්නේ අපිට හැමතිස්සෙම වැදගත් වෙන tool එකක්. එතකොට ඒක පෙන්න shortcut එක move tool එක V අපි keyboard එකේ V press කරා නම් අපිට move කරගන්න පුළුවන්. හරි. ඊගාව tool එක තමයි තව දෙයක් තමයි මේවා අපිට එහාට මෙහාට ඇදලා ලොක් කරගන්න පොඩි කරගන්න මේ දේවල් කරන්න පුළුවන්. හරි. ඒකෙන්ද මේ පොඩ්ඩක් එහාට මෙහාට වුණාම කලබල වෙන්න එපා. අර මම කලින් කිව්වා වගේ window ගිහිල්ලා work space ගිහිල්ලා essential දාගන්න. එතකොට ඔයාලගේ තිබ්බ තත්ත්වෙටම ආපහු ගන්න පුළුවන්. හරි. ඒකෙන්ද කලබල වෙන්න එපා විභාගෙදී. මේක අපේ selection කරගන්න tools වගේ මේක ඇතුළේ තියෙන rectangular marquee tool ඒ වගේම මේ වගේ tools ගොඩක් තියෙනවා. හරි. මේවා ඔක්කොම selection දාගන්න. හරි. එතකොට මේ ඊගා tool එක තමයි lasso tool එක. එතකොට මේකෙත් mouse එක hover කරාම එයා පෙන්නනවා lasso tool කියලා. එතකොට මේකෙත් එහෙමයි. හරි. rectangle marquee tool. එතකොට ellipse tool, marquee tool ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. හරි.
එතකොට මේක තමයි ලැසෝ ටූල් එක. එතකොට මේකෙන් තමයි අපි කට් කරලා අපි මොනවද දෙයක් අයින් කරගන්න වගේ දේවල් නම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකෙත් මේ චූටි ඊතලයක් තියෙනවා. මේ චූටි ඊතලේ ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් අපි රයිට් ක්ලික් කරොත් අපිට මේ වගේ සිලෙක්ෂන් එක ටූල්ස් දැක ගන්න පුළුවන් වර්ෂන් එකකින් වර්ෂන් එකට මේක වෙනස් කරන්න පුළුවන්. මේක ලැසෝ ටූල් එක, මේක පොලිගනල් ලැසෝ ටූල් එක, මේක මැග්නටික් ලැසෝ ටූල් එක. මම මේවා ගැන ගොඩක් කතා කරන්නේ මොකද මේ වගේ දේවල් ඕනට ඩේ ප්‍රමාණයක් ඔයාලා ඔලුවට දාගන්න ඕනේ මේ වෙලාවේ. අපි එක්සෑම් එකට දාගන්න බලන්න ඕනේ. ඒකින්ද මම මේ ටික ලොකුවට එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. නිකන් වලට අර පුරුදු නැති හින්දා මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට මෙතන තව ටූල් තියෙනවා ඔබ්ජෙක්ට් සිලෙක්ෂන් ටූල්. මේක ක්‍රොප් ටූල් එක. මේක ටිකක් වැදගත් ටූල් එකක්. මේකේ වැදගත්ම දේවල් තමයි මූව් ටූල් එක, රෙක්ටැන්ගල් මාර්කර් ටූල් එක, ලැසෝ ටූල් එක, ක්‍රොප් ටූල් එක. එතකොට මෙතන තියෙනවා ෆ්‍රේම් ටූල්. ඒ වැඩි පාවිච්චි කරන්නේ නැහැ. අයිඩ්‍රොපර් ටූල් එක තියෙනවා. මේකට අපි කියන ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක. සාමාන්‍යයෙන් ඔය අපි ෆොටෝ එඩිට් කරගෙන යද්දී එහෙම පිම්පල්ස් එහෙම අයින් කරන අපි මේක යූස් කරනවා. එතකොට මෙතන බ්‍රෂ් ටූල් එක තියෙනවා. මේකත් අපි නිතරම පාවිච්චි කරන එක. ඒ වගේම ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක තියෙනවා. මේකත් අපි නිතරම පාවිච්චි කරන එක. මේ හැම එකකම ඔයාලට පේන ඇති එයාලා ෂෝට්කට් එකක් පෙන්නනවා. හරි. එතකොට මෙතන හබාව තියෙනවා හිස්ටරි බ්‍රෂ් ටූල් එක තියෙනවා, ඉරේසර් එක තියෙනවා. මෙතන තියෙනවා ග්‍රේඩියන්ට් ටූල් එක. ග්‍රේඩියන්ට් ටූල් එක විතරක් නෙමෙයි මෙතන මේ ඊතලේ පැත්ත බැලුවාම අපිට රයිට් ක්ලික් කරාම මෙතන ඊතලේ උඩට ගිහිල්ලා පේන්ට් බකට් ටූල් එකක් තියෙනවා. පේන්ට් බකට් ටූල් එක ග්‍රේඩියන්ට් ටූල් එකයි. එතකොට පේන්ට් බකට් ටූල් එක තමයි අපි නිතරම පාවිච්චි කරන්නේ. හරි මොන හරි දෙයකට කලර් එකක් දාගන්න වගේ පාවිච්චි කරනවා. එතකොට බ්ලර් ටූල් එක තියෙනවා, ඇඩ්ජස්ට්මන්ට් බ්‍රෂ් ටූල් එක. මේක ටූල්ස් ගොඩක් තියෙනවා. අපි ඉතින් ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. මේක පෙන් ටූල් එක මේකත් ගොඩක් යූස් වෙන ටූල් එකක්. හැබැයි ඉතින් අපි අපේ මට්ටමේදී අපි පාවිච්චි කරන්න අපිට අවශ්‍යතාවයක් එන්නේ නැහැ ඔයාලගේ එක්සෑම් ලෙවල් එකදී. එතකොට මෙන්න මේ ටූල් එක හොරිසොන්ටල් ටයිප් ටූල් අපි කියනවා ටෙක්ස්ට් ටූල් එක කියලා. මේක අපිට ගොඩක් වැදගත් වෙනවා. මේකේ ගොඩක් දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම අපිට එක්සෑම් එකටත් වැදගත් හොරිසොන්ටල් ටයිප් ටූල්, වර්ටිකල් ටයිප් ටූල්. මේක අපි පාවිච්චි කරන්නේ අපි ටෙක්ස්ට් එකක් දාත් තමයි මේක අපි පාවිච්චි කරන්නේ. හරි. එතකොට අපි මෙතන අපි මූව් කරොත් දැන් ඔයාලට පේන තේ හොරිසොන්ටල් ටයිප් ටූල් එක ඒකේ ෂෝට්කට් එක තමයි T. ඔයාලා දැන් මේක උඩ ක්ලික් කර ඉන්න ඕනේ වෙලාව ඉතුරු කරගන්න. T අකුර ප්‍රෙස් කරපු ගමන් ඔයාලට ගන්න පුළුවන් ටෙක්ස්ට් එකක්. හරි. එතකොට මේ වගේ ටූල්ස් ගොඩක් තියෙනවා. මම ගොඩක් කතා කරන්නේ නැහැ. මෙතන හෑන්ඩ් ටූල් ඒ වගේ ගොඩක් තියෙනවා. ආයෙත් මෙන්න මෙතන තියෙනවා පොඩි කලර්ස් දෙකෙන් තියෙන එකක්. ඉතින් මම මේ කලින් වැඩ කරපු හින්දා කහ පාට මාරුවක් දෙන මේ උඩ එක ක්ලික් කළා. අපි ගොඩක් කලා ෆෝග්‍රවුන්ඩ් කලර් එක විදිහට වයිට් තියාගන්න, බෑග්ග්‍රවුන්ඩ් කලර් එක විදිහට බ්ලැක් තියාගන්නේ. හරි මේ වගේ තමයි අපි මූලික ටූල්ස් ටික. ඉතින් ඔයාලට වැඩියෙන් වැදගත් වෙන්නේ මෙතන තියෙන මූව් ටූල් එක, ලැසර් ටූල් එක, ක්‍රොප් ටූල් එක. එතකොට මෙතන තියෙන සිලෙක්ෂන් ටූල් එක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. බ්‍රෂ් ටූල් එක, ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක, ටෙක්ස්ට් ටූල් එක. මේ වගේ දේවල් තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි. එතකොට දැන් ඔයාලා මේ පැත්තට අපේ දකුණු අත පැත්තට ආවම මෙතන තියෙනවා කලර්, gradient patterns මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ආයේ properties, adjustment, libraries කියලා දෙනවා. එතකොට පාතින් තියෙනවා layers කියලා. මෙන්න මේ පැනල් එක තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. layers කියන එක. ඉතින් මේකෙත් තියෙනවා channels තියෙනවා, path තියෙනවා. මේ උඩ ක්ලික් කරාම මේකට අදාළ දේවල් තමයි open වෙන්නේ. හරි. එතකොට අපි layers කියන පැනල් එක තමයි ඔයාලට ගාන හදාගෙන යද්දී ඕන වෙන්නේ. ඉතින් ඊට අමතර දේවල් එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඊට වඩා ඇඩ්වාන්ස් දේවල් කරත් තමයි අවශ්‍ය වෙන්නේ. හරි. එතකොට මෙතන පාතම තියෙනවා තවත් ටූල්ස් ටිකක්. ඉතින් මේකෙත් අපි මාස් ටූල් එක එතකොට මෙතන තියෙන මේ අපිට මෙතන ගොඩක් දේවල් කරනවා වගේ මෙතන රයිට් ක්ලික් කරාම අපිට පේනවා මෙතන අපිට කරන්න පුළුවන් දේවල් ටික මේ වගේ ටිකක් තියෙනවා. ඉතින් අපි ඒවත් එක්ක වැඩ කරන විදිහත් අවශ්‍ය වෙන තැන් වලදී අපි කතා කරමු. හරි. මූලිකම දේ ලේයර්ස් වල මෙන්න වගේ අපි මේ canvas එක open කරගත්තාම මේ වගේ ලේයර්ස් වල පෙන්වන්න ඕනේ. එතකොට මෙන්න මේ මට්ටම වෙනකන් ඔයාලා ආරම්භයක් විදිහට
canvas එක open කරලා මේ වගේ tools ටිකයි layers එකේ ඇතුලේ මෙන්න වගේ ඔයාලගේ open කරගත්ත file එකයි පේනවා නම් අපිට වැඩේ කරගෙන යන්න ඉස්සරහට හරිම ලේසි. හරි. මං යනවා දැන් අපේ PDF එකට. හරි. එතකොට දැන් අපි ඩිසයින් එක බලමු. කේක් ගෙඩියක් තියෙනවා, මේ මල් ටිකක් තියෙනවා, තව උඩ මෙන්න ඔය වගේ ටිකක් තියෙනවා. මෙන්න එහෙම ඩිසයින් එකක් තියෙන්නේ. හරි. එතකොට මෙයාලා පාවිච්චි කරලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක කලර් එක විදිහට මේ නිල් පාට. හරි. දැන් බලමු මුලින්ම මෙන්න ඔය නිල් පාට දාන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේ වගේ canvas එක තියෙනවා අපි. එතකොට අපි කරන්න ඕනේ අපිට ඕන නම් මේ canvas එක උඩටම පාට දාගන්න පුළුවන්, නැත්නම් අලුතෙන් මේක උඩින් layer එකක් add කරලා අපිට කලර් එක දාගන්නත් පුළුවන්. හරි. දැන් අපි බලමු layer එකක් add කරන්න කොහොමද කියලා. දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ පාත පොඩි plus icon එකක් තියෙනවා. හරි, අන්න ඒකට ක්ලික් කරන්න. එතකොට මේ වගේ layer එකක් එනවා. මේ layer එක නිකන් අර දාදු අපි මොකද දාම් බෝඩ් එක වගේ, චෙස් බෝඩ් එක වගේ කොටු කොට්ටයක් එක පේන්නේ. අපිට ඒ layer එක delete කරගන්න ඕන නම් මේක ක්ලික් කරලා මේ මෙතන තියෙන dustbin එකක් වගේ සලකුණක් අන්න ඒක උඩට අතාරින්න. දැක්කද? එතකොට delete වෙනවා. ආයෙත් ඕන නම් මේ ක්ලික් කරා ඕන නැත්තම් මෙයාට කරලා delete කරගන්න පුළුවන්. හරි. තව දෙයක් තමයි දැන් ඔයාලා Photoshop පාවිච්චි කරද්දී දැන් ඔයාලට PSD ෆයිල් එකක් දීලා තියෙනවානේ. එතකොට අපිට ඒකම සේව් කරගෙන යන්න පුළුවන්. හැමතිස්සෙම මොනවා හරි වැඩක් කරපු ගමන් ඔයාලට පුළුවන් ෆයිල් ගිහිල්ලා මේක සේව් කරන්න. හරි. එතකොට එයාලා මෙතන ෂෝට්කට් එක පෙන්වන Ctrl+S. හරි. Ctrl එකයි S එකයි එකපාරේ ප්‍රෙස් කරාම මේක ෆයිල් එක සේව් වෙනවා. හරි. ඉතින් මේ ෆයිල් ගිහිල්ලා සේව් ක්ලික් කරනවට වඩා වෙලාව ඉතුරු වෙන Ctrl+S සාමාන්‍ය අපි ගොඩක් වෙලා පාවිච්චි කරන එකනේ. ඒකෙන්ද හැමතිස්සෙම Ctrl+S ගහලා සේව් කරගන්න ඔයාලා වැඩේ කරගෙන යද්දි නැත්තම් හදිස්සියේ power cut එකක්, power issue එකක් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලා කරපු වැඩ ඔක්කොම නැති වෙනවා. ඒකින්ද exam එකේදී අඬන්න නැතුව අනිවාර්යෙන් Ctrl+S ගහන්න පුරුදු වෙන්න, සේව් කරගෙන යන්න. හරි. දැන් අපි මේකට අලුතෙන් layer එකක් ගමු. layer එකක් ගන්න මෙතන plus icon එක ක්ලික් කරන්න පුළුවන්, නැත්තම් keyboard එකේ Ctrl J ගැහුවාම මේ වගේ අපිට කොපියක් ගන්න හැකියි. මේ background එකේ කොපියක් ගන්න හැකියි. හරි. දැන් මෙතනින් අපිට එන්නේ layer එකක්නේ. නැත්තම් Ctrl J ගහලා අපිට පුළුවන් background එකේම කොපි එකක් ගන්න. හරි. මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන එක තමයි Ctrl J ගහලා background එකේ කොපියක් ගන්නවා. Ctrl J ගහුවා background එකේ කොපියක් ගත්තා. දැන් මම මේකට අර නිල් පාට දාගන්න ඕනේ. නිල් පාට දාගන්න කොහොමද අපිට මේක සම්පූර්ණ canvas එක paint කරගත්ත හැකි. දැන් මෙතන tools ටික තියෙනවානේ. මේ tools එකේ මෙන්න මේ වගේ තින්ත බකට් එකක් තියෙනවා. අන්නේ තින්ත බකට් එක ඔයාලා තෝරගන්න ඕනේ. හරි. සමහරවිට මේක right click කරලා කරාම gradient වලට මාරු කරන්න පුළුවන්. මෙතන මේ වගේ icon එකක් තිබ්බොත් ඔයා කලබල වෙන්න එපා. කරන්න ඕනේ right click කරා paint bucket එකට ගියා මාරු කරගත්තා. තේරුණාද? නැත්තම් paint bucket එක හෙව්වා paint bucket එක හම්බුන්නේ නැහැ කියන්න එපා. මේ චූටි එකක් තියෙන්නේ. ඒකෙන් click කරලා මේවා මාරු වෙනවා. හරි. වෙන කවුරු හරි කලින් මාරු කරලා තිබ්බොත් ඒකට කලබල වෙන්න එපා. paint bucket එකට මාරු කරගන්න. හරි. එතකොට මෙන්න මේ වගේ තමයි අපිට පේන්නේ. දැන් අපේ paint bucket එකට අපි color එක දෙන්න ඕනේ. හරි. දැන් වල තියෙනවා මේ උඩ තියෙනවා තව panels ටිකක් තියෙනවා. color කියලා panel එකක් තියෙනවා. මෙන්න color panel එක උඩ මේ white කෙනෙකුට click කරන්න. හරි. color panel එකේ white කෙනෙකුට click කරන්න. දැන් මේකත් අර ඔහොම click කරාම ඔයාලා ඒව මාරු වෙනවා. හරි. color කෙනෙකුට click කරන්න. එතකොට මේ වගේ panel එක පේනවා. මේකේ උඩම තියෙන white එක උඩ click කරා. click කරාට පස්සේ ඔයාලට පුළුවන් color එක choose කරන්න. මේ මෙතන තියෙන bar එකෙන් ඔයාලට ඕනේ color එක select කරලා ඒකේ variant එක කලර්ස් තියෙනවා. ඉතින් ඒ වගේ කලර් එකක් ඔයාලා ගැලපෙන කලර් එකක් තෝරගන්න පුළුවන්. මේක උඩ ක්ලික් කරා. දැන් ඕකේ කරා. හරි. දැන් මොකද කරන්න ඕනේ? canvas එක උඩට ආවා. එකපාරක් mouse එකෙන් ක්ලික් කරන්න. දැක්කද නිල් පාට වුණා? හරි. එහෙනම් අපේ ඩිසයින් එකේ ඔයාලා ගැලපෙන කලර් එකක් දාගන්න. මේක කියා දෙන්න තමයි මේ ගන්නෙ. දැන් මේකේ ඔයාලට පේනවා තියෙන ටිකක් ලා නිල් පාට කලර් එකක් තියෙන්නේ. මේකේ මම ගත්ත කලර් එක වැඩි. ඒතර මම ආපහු
මම තාම ඉන්නේ පේන් බකට් සිලෙක්ට් කරගෙන මේක උඩ ක්ලික් කරා වෙන කලර් එකක් දැම්මා සිලෙක්ට් කරගත්තා ඕකේ කරා මේ කුට්ටාව ක්ලික් කරා දැක්කද මෙන්න වගේ කලර් එකක් තියෙන්නේ හරි දැන් අපි පේන් බකට් එක වැඩේ ඉවරයි ඊට පස්සේ මෙන්න උඩ තියෙන මූ ටූල් එක ක්ලික් කරගන්න නැත්නම් ඔයාලට මේක පැටලෙනවා හරි මූ ටූල් එක ක්ලික් කරගත්තා හරි එතකොට දැන් අපිට හදන්න කියලා තියෙනවා මෙන්න මේ වගේ ඩිසයින් එකක්නේ අපි මෙන්න උඩ තියෙන ෆ්ලවර් ටික දාගමු ෆ්‍රේම් එක හරි ෆ්‍රේම් එක දාගන්න කොහොමද දැන් අපිට දීලා තියෙනවා ෆෝල්ඩර් එකේ තියෙන ඉමේජස් දැන් අපිට පුළුවන් මේ වගේ ෆෝල්ඩර් එක මිනිමයිස් කරගන්න හරි මිනිමයිස් කළා ඔයාලා දීලා තියෙන ෆ්‍රේම් එකේ තියෙන මෙන්න ඉමේජ් එකනේ මේක ඩ්‍රැග් කරලා මේකට අතාරින්න හරි අපි ආයෙත් බලමු ඔයාගේ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න ඉමේජ් ෆෝල්ඩර් එක ඕපන් කරගන්න හරි ඕපන් කරගෙන මේකනේ අදාළ ඉමේජ් එක මේක උඩ ක්ලික් කරා ක්ලික් කළා මෙන්න මේ කැන්වස් එක උඩ මවුස් එක අල්ලගෙන මවුස් එක ක්ලික් කරන එක අල්ලගෙන හෝල්ඩ් කරගෙන මෙහෙම ගෙනල්ලා මේ කැන්වස් එක උඩ ගෙනල්ලා අතාරින්න. එතකොට ඒක ඕපන් වෙනවා. තේරුණාද? එතකොට ඕපන් කරාට පස්සේ මෙන්න මගේ සිලෙක්ෂන් එකක් වැටෙනවා. හරි. එතකොට මේ සිලෙක්ෂන් එක අනුව ඔයාලට එහාට මෙහාට කරගන්න පුළුවන්. හරි. දැක්කද? හරි. අදාළ තැනට ඔයාලා ගෙනහිල්ලා මොකද කරන්න ඕනේ? මේ උඩ තියෙනවා කතරයක් එනවා. අන්න ඒ කතරේ ක්ලික් කරන්න. හරි. එහෙම කතරේ ක්ලික් කරේ නැත්නම් මේ සිලෙක්ෂන් එක අයින් වෙන්නේ නැහැ. හරි. ඔන්න කතරේ ක්ලික් කරා. තේරුණාද? දැන් අපි මේ විදිහට තියාගෙන තියෙන්නේ. හරි. දැන් ඒතර මූ ටූල් එකගෙන අපි සිලෙක්ට් කරගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් මූ ටූල් එකෙන් එහාට මෙහාට ඇදලා ඔහොම තියන්න. හරි. හරි. දැන් අපි බලමු. දැන් මට ඕනේ මේ දාපු එක මම අයින් කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? මේ ලේයර් කුට්ට ගියා. ලේයර්ස් පැනල් එක ඇතුළේ තියෙන ලේයර් කුට්ට ගියා. ෆ්‍රේම් කියන ලේයර් එක කුට්ට ගියා. මේ ක්ලික් කරගත්තා. මෙතනට මේ ඩස්ට්බින් එකට දැම්මා. ඔන්න ඩිලීට් වුණා. හරි. ඔන්න දැන් මම ඔයාලට තව ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. මේ ටික ප්‍රැක්ටිස් කරගන්න. හරියම පොඩි දේවල් තියෙනවා. ෆයිල් ගියා. අපි යමු මේකේ තියෙනවා place embedded කියලා. අන්න ඒක ක්ලික් කරන්න. හරි. දැන් place embedded ගියාම ඔයාලට ආපහු ඔයාලගේ ෆයිල් තියෙන ලොකේෂන් එක පෙන්නනවා. ඔයාලට ඒක පෙන්වන්නේ නැත්නම් ඔයාලා මේ පැත්තේ තියෙන සිලෙක්ෂන් වලින් සිලෙක්ට් කර යන්න ඕනේ. මගේ මේක තියෙන ඩවුන්ලෝඩ්ස් වල ඒකින්ද ඩවුන්ලෝඩ්ස් ගියා. ඩවුන්ලෝඩ්ස් වල question 6 copy එක ඕපන් කරගත්තා. ඒක ඇතුලේ තියෙනවා මේ frame කියලා එකක්. ඒක සිලෙක්ට් කරා, place කරා. ඔන්න අර වගේම ඕපන් වෙනවා. හරි. එතකොට මේක මේ විදිහට අදාළ දැන තියාගත්තා. ක්ලික් කරා. හරි. දැන් ඔන්න අපි අපේ ඩිසයින් එකට ඕනේ මූලික frame එක තියාගත්තා. හරිද? දැන් එතකොට ඔයාලට පේන මේ වගේ white background එකක් තමයි මේ flowers ටික තියෙන්නේ. හැබැයි අපිට දීලා තියෙන මේ ඩිසයින් එකේ තියෙන්නේ blue color. ඒ කියන්නේ මේ white color ටික අයින් කරන්න ඕනේ. හරිද? එතකොට white color අයින් කරන එක හරිම ලේසි වැඩක්. මොකද මේකේ වෙන තැන්වල white color අඩුයි. ඒකින්ද අපිට white color එක අයින් කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි මේකෙන් තියෙනවා frame එක select කරගන්න ඕනේ මුලින්ම. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ උඩ ඉඳන් අපි පාතට එද්දි lasso tool එකට යටින් තියෙනවා මේ selection දාගන්න පුළුවන් එකක් තියෙනවා. මේකේ අපිට හරිම ලේසියෙන් selection දාගන්න පුළුවන්. මේකෙත් තියෙනවා මේ magic wand tool කියලා. හරි. අන්න ඒක ක්ලික් කරන්න. හරි. මේ tool එකෙන් කරන්නේ දැන් අපි මොනවා හරි නිල් පාටක් තිබ්බ කියමුකෝ. නිල් පාට ටික select වෙනවා. දැක්කද? සුදු පාට උඩ ක්ලික් කරා සුදු පාට ටික ක්ලික් වෙනවා. හරි. අන්න ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. දැන් කොළ පාට එක උඩ ක්ලික් කරොත් අර ඒකට අදාළ අපි ක්ලික් කරන තැනට අදාළ කලර්ස් ටික තමයි ක්ලික් වෙන්නේ. හරිද? ඒකත් වෙන්නේ ඒ ළඟ තියෙන ටිකට විතරයි. හරි. තව ඕන අපිට ක්ලික් කර යන්න පුළුවන්. හරි. දැන් අපිට මේ සුදු පාට ටිකට අයින් කරන්න ඕනේ. හරි. මේ වගේ සිලෙක්ෂන් එකක් වැටුනහම ඒක අයින් කරගන්න ඕන නම් ඔයාලා කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි control එකයි D එකයි press කරන්න. ඒ කියන්නේ deselect කරනවා කියන එක. control එකයි D එකයි. keyboard එකේ control එකයි D එක එකපාරට select කරාම මේ වගේ deselect වෙනවා. එතකොට ඔයාලා selection එක අයින් වෙනවා. හරි. දැන් අපි සුදු පාට ටික අයින් කරන්න යන්නේ. ඔන්න මම මේක උඩ click කරා. ඊට දැන් ඔයාලා පේනවා ඇති ලස්සනට මෙන්න අපි click කරපු area එකේ තියෙන සුදු පාට ටික select වෙනවා. හරි.
මේ සිලෙක්ෂන් එක අයින් කරන්න ඕන මොකක්ද ඕනේ control D ඒ කියන්නේ deselect කරනවා හරි එතකොට මෙයාගේ සිලෙක්ෂන් එක නැති වෙනවා හරි දැන් ඔන්න අපි අයින් කරන්න යන්නේ ඔන්න මම මේ සිලෙක්ෂන් එක දාලා ක්ලික් කරා හරි ඊට පස්සේ කීබෝඩ් එකේ delete බටන් එක ඔබන්න හරි එතකොට දැන් මෙතන එයාලා කියනවා warning message එකක් දෙනවා could not use the magic wand because the smart object is not directly editable හරි අන්න දැන් අපි අලුත් දෙයක් ඉගෙන ගන්න දැන් අපි place embed කරන්න මේක එතන මේ වගේ error message එකක් આવත් ඔයාලා කලබල වෙන්න එපා ක්ලික් කරන්න okay කරන්න හරි ඊට පස්සේ මේ selection එකත් ඔයාලා deselect කරගන්න control D හරි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ layers panel එකට ගියාම මෙතන තියෙනවා background එක background copy එක එතකොට මේ frame කියන එක උඩ පොඩි අමුතු icon එකක් කරලා තියෙනවා ඒ කියන්නේ place embed කරාම අපිට ඒක වැටෙන්නේ ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට අපි කරන වෙනස්කම් ඒකේ අර පාතට රෙකෝඩ් වෙනවා. හරි. එතකොට ඒ වගේ ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් තියාගෙන අපිට මෙතන වැඩ කරන්න බෑ. හරිද? ඒ කියන්නේ අපිට මේ කලර් එක අයින් කරන වැඩේ කරන්න බෑ. එතකොට අපි මේක අපි කියන රාස්ටරයිස් කරගන්න ඕන කියලා ඒක කරගන්න විදිහ බලමු. රයිට් ක්ලික් කරා මේ වගේ මේ ලේයර් කුට්ට ගියා රයිට් ක්ලික් කරා එතකොට මේ වගේ එකක් පෙන්වනවා ඔයාලා මේ පැනල් එකේ යටටම ඇවිල්ලා බලන්න රාස්ටරයිස් ලේයර් කියලා එකක් තියෙනවා R අකුරෙන් ඒක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ ඔයාලට පේන ඇති මෙතන තිබ්බ අයිකන් එක ගියා දැන් ඔයාලා මොනවා හරි වෙන වැරදුනොත් ඔයාලා පුළුවන් කීබෝඩ් එකේ control z ගහන්න control z ගැහුවාම අර තිබ්බ පරණ තත්ත්වයට වෙනවා දැන් ඔයාලට ආයෙත් මෙතන අයිකන් එකක් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ මේක තාම ස්මාර්ට් ඔබ්ජෙක්ට් එක මේක රාස්ටරයිස් කරගන්න ඕන right click කරලා මේකේ rasterize layer click කරන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ layer එක තිබ්බ චූටි අර icon එක අයින් වුණා. දැන් මේක rasterize layer එක. හරි. දැන් ආපහු මම මෙතන tool එකට ගිහිල්ලා මේ magic wand tool එක අරගෙන මේ white area එක select කරනවා. හරි. ඊට පස්සේ keyboard එකේ delete button එක ඔබනවා. දැන් එතකොට ඔයාලට පේනවා ඇති අර white ටික අයින් වෙලා ගියා. දැන් ආයෙ සිලෙක්ෂන් එක ඉතුරුයි. සිලෙක්ෂන් එක අයින් කරගන්න control D ගහනවා. එතකොට අර සිලෙක්ෂන් එක අයින් වෙනවා. හරි. එතකොට තව සුදු පාට ඒරියා එකක් තියෙනවා. මේක උඩ ක්ලික් කරා delete ගැහුවා control D ගැහුවා අයින් කරා. හරි. තව සුදු තියෙනවා. select කරා delete ගැහුවා. control D ගැහුවා සිලෙක්ෂන් එක අයින් කරා. හරි. එතකොට තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඔයාලා keyboard එකේ Alt බටන් එක තියෙනවානේ Alt බටන් එකත් එක්ක mouse එකේ scroll wheel එක කරාම මේව zoom කරන්න පුළුවන් zoom out කරන්න පුළුවන් දැක්කද keyboard එකේ Alt key එකත් එක්ක තමයි mouse එක wheel එකෙන් zoom කරන්න පුළුවන් zoom out කරන්න පුළුවන් හරි ඊට පස්සේ space bar එක ඔයා එබුවොත් ඔබලගෙන mouse එකෙන් මේක ක්ලික් කරගෙන එහාට මෙහාට අපිට අදින්න පුළුවන් හරි දැක්කද අන්න සිලෙක්ෂන් එක ආයෙත් කරලා දැන් control D ගහලා අයින් කරා. දැන් මම චුට්ට zoom කරගන්න zoom කරාම ඔයාලට පුළුවන් මේක ලේසියෙන් සිලෙක්ෂන් එක දාගන්න. හරි. අපි zoom කරපු ගමන් මේ වගේ පාතින් අපිට බාරයක් එනවා. ඒකෙනුත් එහාට මෙහාට කරන්න පුළුවන්. ඒ වගේම මේ vertical side එකක් තියෙනවා. ඒකෙනුත් අපිට එහාට මෙහාට කරන්න පුළුවන්. හරි. ලේසිම වැඩේ තමයි space ඔබාගෙන එතකොට මේ වගේ අත් එක සලකුණක් එනවා. මෙහෙම අදින්න පුළුවන්. හරි දැන් මේ white area එක select කරගත්තා delete ගැහුවා control D ගැහුවා දැක්කද white area එක ගියා මෙතනක් තියෙන white area එක select කරා delete button එක control D හරිද දැන් මෙතනක් තියෙනවා අරවා කරපු දේවල් ටිකම ආපහු කරන්න control එකත් ඔබාගෙන scroll wheel එක එහාට මෙහාට කරාම zoom out කරගන්න පුළුවන් zoom in කරගන්න පුළුවන් හරි මේ වගේ අයින් කරගන්න පුළුවන් දැක්කද mouse wheel එකත් එක්ක Alt බටන් එක press කරාම zoom කරන්න පුළුවන් zoom out කරන්න පුළුවන් ඒක ගොඩක් වැදගත් එකක් දැන් අපි design එක ආයෙත් බලමු එතකොට design එකේ තව white areas එයාලා අයින් කරලා තියෙනවද බලමු නෑ නේද ඔය වගේ තමයි තියෙන්නේ මෙතන තව white space එකක් ඉතුරුලා තියෙනවා select කරලා delete කරා
control D ගාව deselect කරන්න. හරි අපි බලමු මෙන්න මෙතන පොඩි කල එකක් තියෙන එකත් අයින් කරලා බලමු. නෑ ඒක තියෙනවා එහෙමම. හරි. එතකොට දැන් අපේ ඩිසයින් එකේ මූලික දෙයක් අපි කරගෙන තියෙනවා. හරි. මේ ලේයර්ස් හරිම පිළිවෙලට තියාගන්න ඕනේ. දැන් හිතන්නකො හදිස්සියේ හරි ඔයාලා මේ ලේයර් එකට ක්ලික් කළා මේ බෑග්ග්‍රවුන්ඩ් කොපි කියන ලේයර් එක තියෙන තැනට ඇදලා දැම්මා. දැන් මොකද වෙන්නේ? දැන් උඩම තියෙන ලේයර් එක මොකද්ද? බෑග්ග්‍රවුන්ඩ් කොපි කියන ලේයර් එක. බෑග්ග්‍රවුන්ඩ් කොපි කියන ලේයර් එකේ මොකක්ද තියෙන්නේ? තනිකර නිල් පාටෙන් තිබ්බේ. එතකොට ඔයාලගේ ෆ්‍රේම් එක පේන්නේ නැහැ. හරි. එතකොට මේ වගේ එකක් වුණොත් කලබල වෙන්න එපා. ඔයාලා කරන්න ඕනේ අහපව් මේ ෆ්‍රේම් එක මෙහෙම සිලෙක්ට් කරලා ඇදලා උඩට ගෙනියන්න. තේරුණාද? මෙන්න මෙහෙම තමයි ඔයාලා ලේයර්ස් හැන්ඩල් කරගන්නේ. මේ උඩම තියෙන ලේයර් එක තමයි උඩින්ම පේන්නේ. තේරුණාද? හරි. දැන් එතකොට මේකට උඩින් අපිට තව දාන්න පුළුවන්. එතකොට ඒ උඩ තියෙන එක තමයි පේන්නේ. හරි. එතකොට මේ ඉමේජ් එක තියෙන මෙන්න මේ ඒරියා එක විතරයි ඊට යටින් තියෙන දේවල් පේන්න පුළුවන්. හරි. එතකොට තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙතන මේ ඇහැක සලකුණක් තියෙනවානේ. මෙන්න මේ ආග සලකුණ අපි ලික්කම්. එතකොට අර මේ අපි සිලෙක්ට් කරගත්ත ෆ්‍රේම් එකේ පේන්නේ නැති වෙනවා. දැක්කද? දැන් අපිට ආපහු ඒ ලේයර් ඕන නම් අපි ඒ ඇහැ තිබ්බ තැන ක්ලික් කරනවා. හරි. දැක්කද? එතකොට තමයි අපිට පේන්නේ. හරි මේවට කියනවා අපි ලේයර්ස් කියලා. හරිම වැදගත් ලේයර්ස් කන්ට්‍රෝල් කරන එක. ඔන්න ඔය දේවල් ටික තමයි දැනට දැනගන්න ඕනේ. හරි. PSD ෆයිල් එක ඕපන් කරන් දැනගන්න ඕනේ. ඉමේජ් එක දාගන්න දැනගන්න ඕනේ. ඒක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට නම් තිබ්බේ ඒක රාස්ටරයිස් කරගන්න දැනගන්න ඕනේ. එතකොට අපි සිලෙක්ෂන් එකක් දාලා ඒරියා එකක කලර් එක අයින් කරගන්න දැනගන්න ඕනේ. ওই දේවල් ටික තමයි අපි කරන්න ඕනේ. හරි. දැන් අපි ආපහු ඩිසයින් එකට යමු. හරි. ඩිසයින් එක මේ වගේ ෆ්ලවර්ස් තියෙනවා. අපි මේ ෆ්ලවර්ස් දාගමු. දැන් අපේ ඩිසයින් එක දීලා තිනවා. අන්න වගේ ෆ්ලවර් එකක් තියෙනවා. ඔන්න අපි ගෙනල්ලා දැල්ලා දැම්මා. හරි. දැන් අපි බලමු ඩිසයින් එකේ PDF එකේ තියෙන විදිහට. හරි මේ වගේ තමයි තියෙන්නේ. හරි දැන් මේ white area එක අපිට ඕනේ. දැන් අපි මේ වගේ ඇදලා ගෙනල්ලා දැප්පු ගමන් අපිට පේනවා මේක තියෙන්නේ මෙන්න වගේ icon එකක්. ඒ කියන්නේ මේක smart object එකක්. හරි. එතකොට මේක අපි rasterize කරන්න ඕනේ. right click කරා rasterize layer click කරා. හරි. දැන් අපිට පුළුවන් selection එකක් දාලා මේ white එක delete කරන්න. ඔන්න select කරගත්තා. delete ලැබුවා. control D ගැහුවා. deselect කරගත්තා. හරි. ඒ දේම ආයෙ ආයෙ කරන් තියෙනවා. control D ගාලා deselect කරගන්නවා. selection tool එකෙන් select කරගත්තා. හරි delete කරා control D ගැහුවා. හරි. ඊට මෙතන සමල්ලෙක් ඉන්නවා. එතකොට අපි තව සමල්ලෙක් ගෙනත් දාන්නත් තියෙනවා ඩිසයින් එකේ විදිහට. මේ ඔන්න තව සමල්ලෙක් මේක ගෙනල්ලා මෙහාට ඇද්දා. දැන් අපි ඉස්සෙල්ලාම එයාගේ දැන් හැමතිස්සෙම මේ ටික් එක දාගන්න ඇදලා දැම්මම පස්සේ දැන් එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න විදිහක් නැහැ. අපි මේක rasterize කරගත්තා. හරි. white area එක ක්ලික් කරා. delete ලැබුවා. control D ගැහුවා. deselect කරගත්තා. ඔන්න ආපහු selection. මේ තින් මෙතන magic wand tool එකෙන් ඔන්න select කරගත්තා. delete කරා. deselect කරා. හරි. එතකොට දැන් අපිට මේකේ size එක වෙනස් කරන්න ඕනේ. butterfly ගේ size එක වෙනස් කරන්න ඕනේ. හරි. මේ layers වල දැන් උඩින්ම තියෙන butterfly. දැන් ඊතර move tool එක ගත්තා. move tool එක ගාම මේක උඩ ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් layer panel එකෙන් butterfly කියන තැන ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාලට keyboard එකේ control T ගන්න. control එකයි T එකයි. මේ දෙක එකට press කරපුවාම මේ වගේ selection එකක් කරනවා. එතකොට මේ selection එකේ මෙහෙම කොනකින් ඇදලා එහාට මෙහාට කරන්න පුළුවන්. හරි. ඔන්න මම මෙයාව චූටි කරගත්තා. දැන් මෙතන ඔන්න මම මෙයාව ගිහින් තිබ්බා. බටර්ෆ්ලයි එක ඔයගේ ගිහින් තිබ්බා. හරි. දැන් මම මේක ආපහු කතරේ දාගත්තා. හරි. දැන් අපි ඩිසයින් එකෙන් ගොඩක් දේවල් කරලා දින්නේ. තව කරගන්න දේවල් තියෙනවා. දැන් අපිට කේක් ගෙඩි දාන්න ඕනේ. හරි. කේක් ගෙඩි දාන්න කොහොමද? අර වගේම අපි ෆෝල්ඩර් එක ඕපන් කරගත්තා. කේක් ගෙඩිය සිලෙක්ට් කරා. ඇද්දා ඇතෑරියා. හරි. එතකොට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. එතකොට අපිට කෙලින්ම කේක් ගෙඩිය අවශ්‍ය ප්‍රමාණයට සයිස් කරගන්න පුළුවන්. මේ කොනකින් ඇද්දාම සයිස් කරගන්න පුළුවන්. කරලා මේ වගේ ගිහින් තියලා මෙතන ටික් එක දැම්මම වැඩේ හරි. හරි.
දැන් අතට ඔන්න අපේ කේක් ගෙඩිය ටිකක් පාතර ඇවිල්ලා දෙනවා ලේ එකේ. ඒ උනේ අපි බෑග්ග්‍රවුන්ඩ් ලේ එක තමයි සිලෙක්ට් කරගෙන හිටියේ. දැන් අපිට මේ ලේයර්ස් ඕන එහාට මෙහාට කරන්න පුළුවන්. ලේයර්ස් මේ ලේයර්ස් එහාට මෙහාට කරාට වැඩි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ඉමේජ් එකක් තවත් ඉමේජ් එකක් උඩ ගිහින් නැහැ. ඒකින්ද කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි ආපහු යන් ඩිසයින් එකට. මේ වගේ තමයි ඩිසයින් එක තියෙන්නේ. හරි. දැන් අපිට මෙන්න මේ වගේ මැද ටික දා ගන්න ඕනේ. ෆෝල්ඩ් එකට ගියා. මෙන්න flower 2 කියන image select කරා. මෙතනට ඇදලා ගෙනත් දැම්මා. හරි. එතකොට දැන් මේක තමයි උඩම තියෙන layer එක. මේ. හරි. දැන් මම මේ ටික එක දා ගන්නවා. එතකොට move tool එක ගෙනල්ලා මේක move කරොත් අර පේනවද? ඉතුරු ටික වැහෙනවා. ඒ කියන්නේ මේක තමයි උඩම තියෙන්නේ. හරි. මම මේක අදාළ තැන තියුවා. එතකොට මට මේකේ මේ ලා රෝස පාට වගේ එක ඕනේ නැහැ. ඒකින්ද අයින් කරන්න ඕනේ. මුලින්ම මේක රාස්ටරයිස් කරගන්න ඕනේ. රයිට් ක්ලික් කරා රාස්ටරයිස් ලේයර් ගියා. මැජික් වෑන් ටූල් එක ගත්තා. සිලෙක්ට් කරා. දැන් ඔන්න ඩිලීට් එක ගාම ඩිලීට් කරගත්තා හැකි. හරිම ලේසි. කන්ට්‍රෝල් D ගැහුවා. අපිට මේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න පුළුවන් සිලෙක්ෂන් එක අයින් කරන්න පුළුවන්. දැන් මේක සයිස් එක වෙනස් කරගන්න ඕන නම් මේ ලේයර් එක සිලෙක්ට් කරා කන්ට්‍රෝල් T ගහන්න. එතකොට මේ වගේ සිලෙක්ෂන් එකක් කරනවා. එතකොට මේකේ මුල්ලෙන් ඇදලා මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට වෙන වෙනස්කම් මොනවා හරි කරගන්න ඕන නම් shift එකත් එක්ක ගහලා ඔහොම කරන්න. එතකොට වෙනස් වෙනවා. control Z ගැහුවොත් අපිට අර තිබ්බ தත්තට ගන්න හැකියි. හරි. දැන් මේක අදාළ තැන තියාගන්නයි ඕනේ. මේක උඩ ටික් කරා දැන්. හරි. දැන් අපිට මෙතන උඩ ටෙක්ස්ට් එකක් දානවා wishing you a very happy birthday and ඔන්න ඔය ටික දාගන්න ඕනේ. එතකොට දැන් මම ඔයාලට කියා දුන්නා ටෙක්ස්ට් එකක් දාන්න මොකද කරන්න ඕනේ මෙන්න මෙතන දිනවා T අකුර හැටේ ටූල් එක. හරි. එතකොට මේ ටූල් එක හොයාගන්න ඔයාලා දඟලන්න ඕනෙත් නැහැ. කීබෝඩ් එකේ T ගැහුවා නම් ඔයාලා ටූල් එක ටෙක්ස්ට් එක ගන්න පුළුවන්. හරි. ඔන්න මම මේකේ උඩ ක්ලික් කරනවා T අකුර උඩ. හරි. දැන් එතකොට මේ වගේ අයිකන් එකක් තමයි එන්නේ. දැන් මම මේක උඩ ක්ලික් කරනවා. හරි. දැන් මේ වගේ සිලෙක්ට් වෙලා මොනවද ඕ ටිකක් එනවා. දැන් ඔයාලට තියෙන මොනවා ටික ටයිප් කරගන්න. ඔන්න මම ටයිප් කරා පොඩි දෙයක් ටයිප් කරා දැන් ඔයාලට මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? හරි. පේන්නේ නැති හේතුව තමයි දැන් ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන. අර ඉස්සෙල්ලා තිබ්බේ white එකයි black එකයිනේ. දැන් මෙතන color එක blue වෙලා තියෙනවා. එතකොට background එකේ color එකම text එකකට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි පේන්නේ නැත්තේ. හරි. එතකොට මෙතන ඔයාලට colors පෙන්වනවා. එහෙමත් හදන්න පුළුවන්. මෙතන ක්ලික් කරලා color එක හදන්න පුළුවන්. නැත්නම් මම මේක උඩ පැත්තෙන් ක්ලික් කළා. දැන් උඩ පේන ඇති මෙන්න මේ ලා නිල් පාට. හරි. දැන් මම අන්න ඒක උඩ ක්ලික් කරා. මේක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාම මේ වගේ අපිට පෙන්වනවා. දැන් අපිට අරක දීලා තිබි දම් පාටක් වගේනේ. දැන් මම දම් පාට වගේ මූව් කළා. දැන් මට කලර් එක චූස් කරගන්න පුළුවන්. හරි මේ වගේ කලර් එකක් දාලා මම ඕකේ කරනවා. හරි. එතකොට දැන් අපිට අපි ආවම මේ සිලෙක්ෂන් ටූල් එක පොඩ්ඩක් දාගමු. සිලෙක්ෂන් ටූල් එක දාලා අපිට මේක එහාට මෙහාට කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක උඩ ඩබල් ක්ලික් කරන්න. වර්ඩ් එක උඩ ඩබල් ක්ලික් කරන්න. හරි. නැත්තම් ඔයාලා පුළුවන් මේ විදිහට මේක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරාම මේ උඩින් ආපහු අර පැනල් එකක් ඕපන් වෙනවා. මේ පැනල් එකේ තියෙනවා මේ චූටි T අකුරකුයි ලොකු T අකුරකුයි. අන්න ඒක ක්ලික් කරාම ඔයාලා පුළුවන් සයිස් එක අදාගන්න. පේනවද? 17ට දාමුකෝ. අර එතකොට චූටි. 30ට දාමු. සාමාන්‍යයෙන් 30 වගේ අපිට ඇති වෙයි කියලා හිතනවා. හරි. ඊට පස්සේ මේක ඕන් තැනකින් තියන්න පුළුවන්. එතකොට මේකේ ෆොන්ට් ස්ටයිල් එක ඔයාලට ආයෙ ඩබල් සිලෙක්ට් කරලා මෙහෙම සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ කෙලවරේම තියෙන අන්න එතනින් අර වර්ඩ් වගේම ඔයාලට පුළුවන් කැමති ෆොන්ට් එකක් සිලෙක්ට් කරන්න. හරි. දැන් අපි ටයිප් කරන්න ඕනේ wishing. කොහොමද තිබ්බේ? wishing you a දැන් ඔයා H අකුර කැපිටල් කරගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? shift එකත් එක්ක H ඔබන්න. එතකොට කැපිටල් වෙනවා. හරි. දැන් මේ ටික් එක දැම්මා. මෙතනින් අපි selection tool එක ගත්තා. මේක මේ විදිහට එහාට මෙහාට කරන්න පුළුවන්. හරි.
දැන් පාත පෙළ ඕන මොකද කරන්න ඕනේ? තව අලුතෙන් ටෙක්ස්ට් එකක් අරගෙන වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකම ඩුප්ලිකේට් කරන්න පුළුවන්. හොඳම වැඩේ තමයි මේකම ඩුප්ලිකේට් කරන එක. හරි. මේ ලේයර් කුට්ට ආවා. control මේ ලේයර් එක සිලෙක්ට් කරා control J ගැහුවම කොපියක් එනවා. හරි. ඊට පස්සේ move tool එක ගත්තා මේක පල්ලයට move කරගත්තා. තේරුණාද? ඔයාලා දැන් ඒක බලාගත්ත පුළුවන් මේ ඇහැ මේක කරාම අර පේනවද? අන්න එහෙමයි කරන්නේ. දැන් මෙතන තව ටෙක්ස්ට් එකක් තියෙනවා. දැන් ඔයාලට පේනවා තියෙන්නේ මේකේ ටෙක්ස්ට් එක ටිකක් ලොකු වැඩි. දැන් මොකද කරන්නේ මේක පොඩි කරගන්න ඕනේ. මේක උඩ ක්ලික් කරා ඩබල් ක්ලික් කරාම මේක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මම මේක ෆොන්ට් සයිස් එක 27ට වගේ දාමුකෝ. හරි. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ ටෙක්ස්ට් එක උඩ සිලෙක්ට් කරගත්ත මුලින්ම හරි. ඊට පස්සේ control D ගන්න. control D ගාලා මේ වගේ පැත්තකින් drag කරාම අර දැක්කද? අකුරු ලොකු පොඩි කරගන්න පුළුවන් ලේසියෙන්ම. හරි මම ඔන්න ඔය විදිහට තියාගත්තා. දැන් අපිට තියෙනවා ear filled with love. දැන් ඔන්න මම මේ උඩ ටික් එක දාගත්තා. ඊට පස්සේ ඊගාවට ආවා. ear filled. හරි ඔය වගේ ටයිප් කරමු. ඉතින් මේ වගේ තමයි ඔයාලා ටයිප් කරන් තියෙන්නේ. ඉතින් මේ දේවල් ටික තමයි මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වුනේ. හරි. ඉතුරු වෙනස්කම් ටික ඔයාලා ලස්සන විදිහට මේක කරගන්න. මේ ඕනම එකක් ආපහු වෙනස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලමු මේකේ තජුට්ටක් ලොක් කරලා. හරි. මේක උඩ ක්ලික් කරපුවම සිලෙක්ට් වෙන ලේ එක. ඉතින් ඔයාලට තවදුරටත් බලන්න පුළුවන් මේ ඇහැ වගේ තියෙනකොට මේ දැක්කද? ඔන්න අපි අදාළ ලේක ඉන්නේ. ඊට පස්සේ මේ ලේක උඩ ක්ලික් කරලා control D ගහලා මම මේක කොනකින් ඇද්දාම තව චුට්ටක් ලොකු වෙනවා. දැක්කද? ඒ වගේ අදාළ ඕනම වෙනස්කමක් කරන්න පුළුවන්. හරි. ඉතින් දැන් බලමු අපි මේක සේව් කරන්න. හරි. ඔයාලා මං කියවනේ හැමතිස්සෙම control S ගහලා මේ කරපු හැම ස්ටෙප් එකම අනිවාර්යෙන් control S ගහලා යන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒක එතන ඉඳන් ප්‍රශ්න වෙච්ච තැන ඉඳන් ඉස්සරහ කරගෙන යන්න. හරි මම control S ගාලා මුලින්ම save කරා. දැන් මම මෙතන මේ හතරෙන් close කරනවා. හරි. close කළා මගේ folder එකට මම යනවා. දැන් folder එකේ තිබ්බේ birthday card කියන එකනේ. මම මේකට double click කරලා ආපහු open කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මගේ design එක ඒ විදිහටම තියෙනවා. හරි. එතකොට අන්න ඒකයි කියන්නේ හැමතිස්සෙම control S ගන්න කොච්චර ගැහුවත් කන්නේ ඔයාලා කරපු වැඩේ save වෙනවා. හරිද? කරන් ගියා නෙවෙයි. දැන් හිතන්න ඔයාලා මැෂින් එක වැඩ කරන්නේ නැතුව ගියා ටිකක් කරලා ගත්තා. හැබැයි ඔයාලගේ PSD ෆයිල් එකේ ඔයාලා මෙච්චර වෙලා කරපු Photoshop එකත් එක සේව් කරා. එතකොට ඔයාලා මොකද කරන්න ඕනේ? ඔයාලගේ exam බලන සර්ට එහෙම නැත්නම් මිස්ටර් කියන්න ඕනේ. මම මෙච්චර දුරට මේ Photoshop වැඩේ කරා. එතකොට මට මේ ෆයිල් එක මගේ ඊගා මැෂින් එකට දාලා දෙන්න. හරි. එතකොට ඔයාලා අර කරපු PSD ෆයිල් එක ගිහිල්ලා අනික් කම්පියුටර් එක ඕපන් කරත් ඒක හරියට ඕපන් වෙනවා. ඉතින් ඔයාලා කරපු වැඩ ටික සේව් වෙලා තියෙනවා. තේරුණාද? එහෙම නැතුව ඔයාලා සේව් කරන්න නැතුව ඉඳලා සාමාන්‍ය අන්තිම මොහොතේ ඩිසයින් එක කරලා අන්තිම ඉවර වෙන තප්පරයේදී හරි කරන්ට් ගියොත් ඔයාලා සේව් කළා නැත්නම් අර කරපුව ඔක්කොම ඉවරයි. හරි. එතකොට මේ වගේ ඩිසයින් එකක් කරන්න ඔයාලට පැය භාගයක් යන්නේ නැහැ. විනාඩි 10න් උඩරින් විනාඩි 10න් ඔයාලට කරලා ඉවර කරන්න පුළුවන් ලස්සනට. ඒකින්ද හොඳට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කළා අනිවාර්යෙන් ලකුණු ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේක දැන් PSD ෆයිල් එකක් විදිහට නැතු ඉමේජ් එකක් විදිහට සේව් කරන්නේ කොහොමද කියලා. හරි. එතකොට ඔයාලට පුළුවන් ෆයිල් ගියා. හරි. ෆයිල් ගිහලා save as යන්න. ෂෝට්කට් එක තමයි shift control S. හරි. ඊට පස්සේ ෆයිල් ගිහිල්ලා save as යන්න මේ ක්ලික් කරාට පස්සේ මේ වගේ ඕපන් වෙනවා. හරි. ඊට පස්සේ දැන් මේ මගේ Photoshop version එකේ නම් මේක යන්න ඕන save a copy කියන එක. හරි. ඒකින්ද මම save a copy කියන එක යනවා. හරි. ඊට පස්සේ ආපහු මේ වගේ ඕපන් වෙනවා. එතකොට දැන් මෙතන auto select වෙලා තියෙන PSD ෆයිල් එක. අපි Photoshop ෆයිල් එකක් විදිහටම තමයි save කරන්න කියලා මෙයා අහන්නේ. දැන් Photoshop ෆයිල් එකක් අපිට දැන්ටමත් තියෙනවනේ already අපි ගාව තියෙනවා. එතකොට මේක JPG එකක් එහෙම නැත්නම් PNG එකක් විදිහට තමයි අපි save කරගන්න ඕනේ. හරි.
මම ගොඩක් වෙලා පාවිච්චි කරන්නේ JPG. හරි. එතකොට මම මේකේ මේ මෙතන තියෙන චූටි ඊතලයක් මෙන්න මේ ක්ලික් කරා. ක්ලික් කළා මෙතන ගොඩාක් versions තියෙනවා. මේක අපිට export කරගන්න පුළුවන්. මේවා gift එකක් විදිහට වුණත් අපිට පුළුවන් මේවා export කරන්න web වලට TIFF කියලා තියෙනවා. JPG වලත් version ගොඩක් තියෙනවා. එතකොට මේක මේ JPEG හරි JPEG මෙන්න මේ කියන එක උඩ ක්ලික් කරන්න. හරි ක්ලික් කළා අදාළ ෆයිල් නේම් එක දෙන්න. සමහරවිට ඔයාලට කියනයි ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එකකින් සේව් කරන්න. එතකොට ඔයාලා ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා ටයිප් කරන්න ඕනේ. හරි ඔයාලා ටයිප් කරද්දි මොනවා හරි ඉෂුව එකක් එනවා නම් ගොඩක් වෙලාවට අර ඩොට් එක තියද්දි ඉෂුව එකක් આવත් අනිවාර්යෙන් ඔයාලා අන්ඩර්ස්කෝර් පාවිච්චි කරලා ටයිප් කරන්න යන්න. මේ දැන් මෙතන ඔයාලා පේන බර්ත්ඩේ කාඩ් කියන එකත් මේ ස්පේස් එක එයාලා තියලා නැහැ. ඒ වෙනුවට අන්ඩර්ස්කෝර් එකක් දාලා තමයි ටයිප් කරන්නේ. හරි දැන් ඔන්න මම මේක සේව් කරගන්නවා. හරි සේව් කරාම මෙයා අහනවා මේක image option fault එක 8 කියලා දෙනවා. ඔය 8 bit කතාව කියන්නේ මේවා වෙනස් කරන්න ඕන කෙලින්ම ඕකේ කරන්න. හරි දැන් අපි ෆෝල්ඩර් එකට ගිහින් බලමු. එතකොට ෆෝල්ඩර් එක ඇතුලේ ඔන්න ඔයා හදපු ඩිසයින් එක තියෙනවා. මේක උඩ ඩබල් කරාම image එක ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි ඔයාලගේ ඩිසයින් එක තියෙන්නේ. හරි එතකොට මම මේක ක්ලෝස් කරගන්නවා. හරි ක්ලෝස් කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. PSD ෆයිල් එකේ විදිහට තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් Photoshop ගාන කරන්න හරිම ලේසියි ලකුණු ගන්න පුළුවන්. මම තව Photoshop කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලට Photoshop වලින් આવොත් හැමදේම ඕනම ගානක් කරගන්න පුළුවන් මට්ටමට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතුරු ටූල් ටිකත් ඔයාලට චුට්ටක් ප්‍රැක්ටිස් කරනවා. හරි ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි තියෙනවා ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එතකොට ඒවට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. හරි අපි තවත් වීඩියෝ එකක් ගමු. අපිට සුබ දවසක්.